හරි පුතා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රසායනික ගණනයේ කොටසේ තියෙන සීමාකාරී ප්‍රතික්‍රියකය කියන මාතෘකාව. එතකොට මෑත කාලීනව විභාග මට්ටමේ MCQ ගොඩක් මේ සම්බන්ධයෙන් අහලා තියෙනවා. ඒ කියන්නේ මේ කතා කරන්න යද්දි තේරෙන්නේ මේක මොන වගේ කොටසක්ද කියන එක. හරි. ඒතර මාතෘකාව දාගන්න සීමාකාරී ප්‍රතික්‍රියකය. හරි. දැන් පුතා මෙන්න මෙහෙමයි සිද්ධය. අපි හිතමුකෝ A 2A B ප්‍රතික්‍රියා කරලා C සහ 3ක් D හැදුනවා කියලා. හරි. මේ සංයෝග ඔය මෙන්න මේ දෙන්න එක ප්‍රතික්‍රියා කරලා මේ දෙන්න හදනවා. හරිද? එතකොට අපි පුතා මේ මෙන්න මේ A කියන ප්‍රභේදයේ කිසියම් මූල සංඛ්‍යාවක් දානවා. B කියන ප්‍රභේදයේත් කිසියම් මූල සංඛ්‍යාවක් මේකට දානවා. හරිද? දැන් මම හරියටම කියන්නේ මගේ හැම අදහසක් නෑ මට හිතන ගණන් දාන්න. හරිද? හිතන ගණන් දැම්මට පස්සේ මේක ප්‍රතික්‍රියා වෙන විදිය කොහොමද කියන බලන්න තමයි අපි මේ සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා දෙයක් බලන්නේ. හරි? එතන මෙහෙමයි සීන් එක. ඔන්න සරලව මෙච්චරයි. පුතා අපි මෙයාගේ හිතන්නකෝ මවුල මම ගන්නවා 4ක්. මෙයාගේ මවුල 4ක් දානවා. හරි? ඊට පස්සේ පුතා මම මෙයාගේ මවුල දානවා 3ක්. හරි? A ගේ මවුල 4යි B ගේ මවුල 3ක් දාලා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න දෙනවා. සිද්ධ වෙන්න දෙනකොට දැන් මේක වෙන්නේ කොහොමද කියලා බලන්න ඕන අපි. හරිද? දැන් නිකන් සරලව අපි දන්න ස්ටොයිකියෝමෙට්‍රි අනුපාත සලකලා මේ ගාන නිකන් ගොඩ දාමු එහෙම. හිතන්න පුතා ඔයා මෙයාගේ මවුල ගන්නවා n ප්‍රමාණයක් කියලා. මෙයාගේ මවුල n ප්‍රමාණයක් වැය වෙනවා නම් මෙයාගේ වැය වෙන්න ඕනේ මවුල 2n ප්‍රමාණයක් නේ. හේතුව මේ දෙන්න අතර අනුපාතය 2ට 1යි. නේ? මෙයාගේ n ප්‍රමාණයක් වැය වුණොත් මෙයාගේ වැය වෙන්නේ 2n ප්‍රමාණයක්. හරිද? මම කියන්නේ වැය වීම සම්බන්ධයෙන් මේ කියන්නේ. මෙයාගේ n ප්‍රමාණයක් වැය වුණොත් මෙයාගේ 2n ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. හරි? අපි හිතමු පුතා දැන් මෙහෙම දැන් මේ දීලා තියෙන්නේ වැය වෙන්න බලාගෙනනේ මවුල නේද? B ගෙන් මවුල 3කුත් A ගෙන් මවුල 4කුත් මේ දීලා තියෙන්නේ වැය වෙන්නනේ. එතකොට හිතන්නකෝ මෙයාගේ මවුල 3ම වැය වුණා කියලා. හරි? මෙයාගේ මවුල 3ම වැය වුණා. මෙයාගේ මවුල 3ම වැය වුණොත් මෙයාගේ වැය වෙන්න ඕනේ මවුල කීයක්ද? 1ට 2 අනුපාතයේ හින්දා මෙයාගේ මවුල 6ක් වැය වෙන්න ඕනේ. ඒක තේරුණාද? මම කියන්නේ මෙයාගේ මවුල 3ක් දැම්ම 3ම වැය වෙනවා. 3ම වැය වුණොත් දෙන්න අතර 1ට 2 අනුපාතය තියෙන හින්දා ස්ටොයිකියෝමෙට්‍රි අතර අනුපාත සලකලා මට කියත හැකියි. මෙයාගේ 3ක් වැය වුණොත් මෙයාගේ ඒ වගේ දෙගුණයක් වැය වෙන්න ඕනේ. එහෙන් බලන් යනකොට මෙයාගේ මවුල මෙයාගේ 3 දෙනෙක් වැය වෙද්දී නැත්නම් මෙයාගේ මවුල 3ම වැය වෙනකොට මෙයාගේ මවුල 6ක් වැය වෙන්න ඕනේ. හැබැයි ඒ කියන එක්කෙනත් අපි පිටින් දෙන එක්කෙනෙක්නේ. කියන්නේ මෙයා ප්‍රතික්‍රියා කියන මෙයාලා පිටින් දෙන කට්ටියනේ. එතකොට මේ මවුල 4ක් තමයි මම මෙයාට දීලා තියෙන්නේ. 6ක් දුන්නොත් තමයි 3ම වැය වෙන්නේ. ඒතකොට දැන් දීලා තියෙන මවුල 4ක්. දැන් එහෙම වුණොත් මෙයාගේ මවුල 3ටම ගැලපෙන්න වැය වෙන්න මෙයාගේ මවුල 6ක් නැහැ. අන්න උතනයි ප්‍රශ්නේ. හරිද? ඒතකොට සත්‍ය වශයෙන්ම ප්‍රතික්‍රියා කරනකොට ප්‍රතික්‍රියා සිද්ධ කරනකොට දැන් ප්‍රායෝගිකව අපි දේවල් නිෂ්පාදනය කරනකොට රසායනික ප්‍රතික්‍රියා සොරින් මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. හරිද? ඒ කියන්නේ අපි එක්කෙනෙක්ගේ හරියටම මවුල සංඛ්‍යාවක් වැය වෙන්න දාන්නේ නැහැ. වැඩිපුරත් එක්ක දානවා පොඩ්ඩක්. තේරුණාද? එතකොට මෙයාගේ දැන් මේ පේන ඔයාලට තේරෙන්න ඕනේ. හරි. මෙයාගේ මවුල 3ම වැය වෙන්න නම් මෙයාගේ මවුල 6ක් ඉන්න ඕනේ. හැබැයි ඉන්නේ මවුල 4යි. ඒ නිසා මෙයාගේ මවුල 3ම වැය වෙන්න විදියක් නැහැ. හරි. එහෙනම් අපි ඊළඟට බලන්න ඕනේ මෙහෙම. දැන් මෙයාගේ මවුල 4ක් ඉන්නවනේ. ආයේ මවුල 4ට මෙයාගේ මවුල කීයක්ද කියලා බලමු. හරි. දැන් මේක අමතක කරමු. දැන් මෙයාගේ ඉන්නේ ගණන් දාමු. දැන් අපි ඉස්සෙල්ලා බීව සලකන වෙලේ කතා කරේ. දැන් A ගේ මවුල 4ක් ඉන්නවා. A ගේ මවුල 4ක් ඉන්නකොට දෙන්න අනුපාතය 2ට 1 හින්දා මෙයාගේ වැය වෙන්න ඕනේ. මෙයාගේ සම්පූර්ණයෙන්ම මේ 4ම වැය වෙනකොට මෙයාගේ වැය වෙන්නේ මවුල 2ක්. නේ? මම ඍණ කියලා දැම්මේ වැය වෙනවා කියන්නේ. හරිද? මෙයාගේ මවුල 4ක්ම වැය වුණොත් ඒ කියන්නේ අපි කලින් බැලුවේ මෙයාගේ මවුල 3ම වැය වීමට අදාළමනේ. දැන් මෙතන මවුල 4 වැය වීමට අදාළ බලන්න. ඒතර කලින් අවස්ථාව ගැලපෙන්නේ නැහැ කියලා තේරුණානේ. දැන් මේ අවස්ථාව ගන්නවා. මේ අවස්ථාවේ මේ මවුල 4ම වැය වුණොත් මෙයාගේ වැය වෙන්නේ මවුල 2යි.
අන දැන් බලනවා ඇත්තටම මවුල දෙකක් හෝ දෙකට වැඩි මම මෙතන දීලාද? හරිනේ. මෙයාගේ දැන් 4ක් සම්පූර්ණයෙන් වැය වෙද්දි මෙයාගේ වැය වෙන්න ඕනේ මවුල 2යි නම් වැඩිපුරත් එක්ක තව එක්කෙනෙකුත් ඉන්න. කියන්නේ ඔක්කොම මවුල 3ක් දීලා තියෙනවා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේ ආරම්භක මවුල ආරම්භක අවස්ථාවේ මෙයාගේ මවුල 4යි මෙයාගේ මවුල 3යි. ඒතර වැය වෙනකොට මෙයාගේ මවුල 4ම වැය වෙලා අන්න ස්ටොයිකියුමිති අතර අනුව මෙයාගේ වැය වෙන්නේ මවුල 2ක්. එහෙම වුණොත් අවසාන මවුල සුළු කරොත් මේකගේ සම්පූර්ණ මවුල වැය වෙලා මුගේ මවුල එකක් ඉතුරු වෙලා තියෙනවා. මෙයා මවුල. හරිද? මෙයාගේ සම්පූර්ණ මවුල සංඛ්‍යාව වැය වෙලා මුගේ මවුල එකක් ඉතුරු වෙලා තියෙනවා. මොකද මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියකවල හරිද? අපි දාන මවුල සංඛ්‍යාවත් එක්ක සහ එයාලගේ ස්ටොයිකියුමිති අතර අනුපාත සලකලා ඒක ඇතුලේ සම්පූර්ණයෙන්ම වැය වෙන සාධකයේ ඉන්නවනේ. ඒක ඇතුලේ සම්පූර්ණයෙන්ම වැය වෙන ප්‍රතික්‍රියක ඉන්නවනේ. අන්නේ ප්‍රතික්‍රියකයට තමයි අපි කියන්නේ සීමාකාරී ප්‍රතික්‍රියකය. ඔක ඉංග්‍රීසි වලින් කියනවා ලිමිටිං රීජන්ට් කියලාත් කියනවා. ලිමිටිං රීජන්ට් කියලාත් කියනවා. ඉතින් ලිමිටිං ෆැක්ටර් එක හරි මොකක් හරි රීජන්ට් අර ලිමිටිං රීජන්ට් කියලා කියන්නත් පුළුවන්. හරි. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ මෙතනදී සීමාකාරී සාධකය වෙන්නේ කවුද? ඒ සීමාකාරී සාධකය වේ. ඒ සීමාකාරී සාධකය වේ. එතකොට මේ මොකක්ද? මේ තියෙන්නේ ප්‍රතික්‍රියාවෙන් පසු B ගෙන් ඉතිරි වූ මවුල ප්‍රමාණය. ප්‍රතික්‍රියාවෙන් පසු B ගෙන් ඉතිරි වූ මවුල ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒතර මෙයා සම්පූර්ණයෙන් වැය වුණා. ඒ හින්දා අපි ඒ කෙනෙක් වෙන සීමාකාරී සාධකයේ විදිහට අපි සැලකුවේ නැත්නම් සීමාකාරී ප්‍රතික්‍රියකයේ විදිහට සැලකුවේ. හරි. එහෙනම් මම ආයෙත් මේ කතාව පොඩ්ඩක් මම කියන්නම් මෙහෙම. අපි රසායනික ප්‍රතික්‍රියාවක් ප්‍රායෝගිකව කරනකොට දෙයක් නිෂ්පාදනය කරන්නේ අපි කරන්නේ මකර ප්‍රොඩක්ට් එකක් ගන්නනේ. ඒක කරනකොට ප්‍රතික්‍රියක වල මවුල ලැබෙන විදිහට කට්ටි එකතු කරනවානේ. එහෙම එකතු කරනකොට මෙයාගෙන් කියන්නේ එකතු කරන ප්‍රතික්‍රියකවල මවුල සංඛ්‍යා සාමාන්‍යයෙන් අපි එකතු කරනවා. ඒකම කියන්නේ වටිනාම එක්කෙනෙක් නම් හරියටම ගැලපෙන්නවා එකතු කරනවා. ඕක එනකොට ප්‍රායෝගිකව සිද්ධ වෙද්දී එහෙම වෙන්න පුළුවන් ඉන්න ටිකක් වැඩිපුර දානවා. වැඩිපුර දානකොට මෙන්න මේ වගේ ප්‍රශ්න එනවා. කියන්නේ දැන් මෙතනදී 2යි මේ A සහ B ප්‍රතික්‍රියා කරන්නේ 2ට 1 අනුපාතයෙන්. A ගේ මවුල 4ක් දාලා B ගේ මවුල 3ක් දාලා තියෙනවා මෙතන. හරිද? දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද කියලා මම මෙතනදී බලන්න ඕනේ. මොකද මෙතන මේ වගේ අවස්ථාවලදී එක්කෙනෙක් තමයි සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ. අනිත් කට්ටිය මොකක් වෙනවද? ඒ වැය වෙන එක්කෙනාට ගැළපෙන විදිහට තමයි අනිත් කට්ටිය වැය වෙන්නේ. හරිද? මෙතනදී එක්කෙනෙක් සම්පූර්ණයෙන්ම වැය වෙලා අනිත් කට්ටිය වැය වෙන්නේ අනිත් අය ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් වැය වෙන්නේ අර සම්පූර්ණයෙන්ම වැය වෙච්ච එක්කෙනාට ගැළපෙන විදිහ නැත්නම් එයා හා ගැළපෙන ස්ටොයිකියුමිති අතර අනුපාතයත් එක්ක. හරිද? දැන් මෙතන කතාව යනකොට මම මුලින්ම B සැලකුවා. මුලින්ම B සැලකුවාට පස්සේ B ගේ මවුල 3 සම්පූර්ණයෙන්ම වැය වීමට අදාළව මම බැලුවා. හරිද? B ගේ මවුල 3 සම්පූර්ණයෙන්ම වැය වුණොත් මේ දෙන්න අතර අනුපාතය 2ට 2 හින්දා A ගෙන් වැය වෙන්න කියන්නේ මෙයාගේ 3ක් එක්ක මෙයාගේ මවුල 6ක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ කියලා වාට පෙවුණා. කලින් වෙලාවේ. හරිද? ඇත්තටම එකතු කරන්නේ A ගේ මවුල 4යි. ඇත්තටම එකතු කරන්නේ A ගේ මවුල 4යි. හැබැයි B ගේ මවුල 3 සම්පූර්ණයෙන්ම වැය වෙන්න A ගේ මවුල කීයක් තියෙන්න ඕනද? 6ක් තියෙන්න ඕන. එහෙනම් ඇත්තටම A ගේ මවුල මදිනේ. නම් මෙතනදී B කියන එක්කෙනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියන එක ඔළුවට එන්න ඕන. හරිද? ඊට පස්සේ A බැලුවා.
මේකෙත් මොකද්ද කරේ? එයාගේ ඉන්න මවුල සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම වැය වෙනවද කියන එක බලන්න තමයි දැන් යන්නේ අර කලින් වගේ. එතකොට දැන් මෙයාගේ මවුල 4ක් තියෙනවා. හතරම සම්පූර්ණයෙන්ම වැය වෙන්න ඕන. ආරම්භක මවුල තමයි 4 දීලා තියෙන්නේ. හතරම සම්පූර්ණයෙන්ම වැය වුණොත් දෙකට එක අනුපාතෙ හින්දා B ගේ වැය වෙන්නේ මවුල 2යි. මෙයාගේ 4යි නම් මෙයාගේ 2යි. හැබැයි මීගේ මවුල 3ක් තියෙන හින්දා අන්න අර අවශ්‍යතාව තියෙන දෙකනේ. වැඩිපුරත් එක්ක එකක් තියෙන හින්දා අනිවාර්යෙන් මෙතනදී A කියන එක සම්පූර්ණයෙන්ම වැය වෙනවා කියලා වලට තේරෙනවා. අවසානයේ B ගේ මොකක්ද මවුල එකකුත් ඉතුරුත් වෙලා තියෙනවා. එහෙනම් මෙතනදී සම්පූර්ණයෙන්ම වැය වුණේ B නෙවෙයි A. එහෙනම් A තමයි අපේ මොකද්ද? ලිමිටින් රීජන් එක. එහෙම නැත්නම් සීමාකාරී ප්‍රතික්‍රියකය. මේකට සීමාකාරී ප්‍රතික්‍රියකය කියලා කියන්නේ මෙයා තමයි මේ ප්‍රතික්‍රියාවේ හැදෙන ඵල වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණයන් සියල්ලම තීරණය කරන්නේ. හරිද? මෙයා තමයි ලැබෙන ඵලයන් සහ වැය වෙන ප්‍රතික්‍රියක අනිත් ප්‍රතික්‍රියකවල ප්‍රමාණයන් සියල්ලම තීරණය කරන්නේ මේ සම්පූර්ණයෙන්ම වැය වෙන ප්‍රතික්‍රියකය. එහෙම නැත්නම් සීමාකාරී ප්‍රතික්‍රියකය. හරිද? එහෙනම් ඕක තමයි සීමාකාරී ප්‍රතික්‍රියකේ කතාව. එතන පුතා දැන් මෙයාලගේ මේ හැදෙන කට්ටිය බැලුවොත් දැන් මේ ප්‍රතිඵලනේ. මෙයාලගේ හැදෙන කට්ටිය බැලුවොත් එහෙම කොහොමද? එතකොට හැදෙන කට්ටිය බලන්නත් අපි මේ සම්පූර්ණයෙන්ම වැය වෙච්ච එක්කෙනාව තමයි සලකන්නේ. කියන්නේ මේ සම්පූර්ණයෙන්ම වැය වෙච්ච එක්කෙනාට ගැළපෙන විදිහට තමයි හැදෙන්නත් ඕනේ. දැන් මෙයාගේ දෙකට එක අනුපාතයක් නේ තියෙන්නේ. A සහ C අතර තියෙන දෙකට එක අනුපාතයක්. එතකොට මෙයාගේ හැදෙන එක හැදෙන්නේ හැදෙන එක නෙවෙයි. එතකොට මෙයාගේ ඍණ 4ක් වැය වුණොත් මෙයාගේ ධන 2ක් හැදෙන්න ඕනේ නේ. එතකොට D ගේ මෙයා දෙකට 3 අනුපාතයක් තියෙන්නේ. එතකොට මෙයාගේ ඍණ 4ක් වැය වුණොත් මෙයාගේ හැදෙන්න ඕනේ 4 වතාවක් 3 බෙදීම 2 ප්‍රමාණයක්. 4 වතාවක් 3 බෙදීම 2 ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. එතන මෙයාගේ අවසානයේ ඉන්නවා මෙතන ආරම්භයේ හිටියේ නෑනේ. මෙතන මවුල 2යි. මෙතන මවුල සුළු කරොත් මවුල 6ක් ඉන්නවා. මේ මවුල 6ක් ඉන්නවා. හරිද? එතකොට බලන්න මේ හැදෙන ප්‍රතිඵලය පවා තීරණය කරේ කවුද? මේ සම්පූර්ණයෙන්ම වැය වෙච්ච ප්‍රතික්‍රියකය. තේරුණාද? සම්පූර්ණයෙන්ම වැය වෙච්ච ප්‍රතික්‍රියකය තමයි හැදෙන ප්‍රතිඵල පවා තීරණය කරේ. සහ අනික මෙයාගේ වැය ප්‍රමාණය තීරණය කරේ කවුද? මේ සම්පූර්ණයෙන්ම වැය වෙච්ච ප්‍රතික්‍රියකය. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මොකක් හරි ප්‍රතික්‍රියාවක් දුන්නොත් ලිමිටින් රීජන්ට් එක කොහොමද හොයාගන්නේ? නැත්නම් සීමාකාරී ප්‍රතික්‍රියක කොහොමද හොයාගන්නේ කියන එක. ඉන්න ප්‍රතික්‍රියක දිහා බලලා එක එක්කෙනාගේ දීලා තියෙන මෞලික සංඛ්‍යා සහ අපිට ප්‍රතික්‍රියාව තුලිත ප්‍රතික්‍රියාව දීලා නැත්නම් අනිවාර්යෙන් තුලිත ප්‍රතික්‍රියාව ලියා ගන්න වෙනවා. සමහර විභාග අවස්ථාවලදී ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල දුන්නා ප්‍රතික්‍රිය අදාළ මේ බැලන්ස් ඉක්වේෂන් එක දුන්නේ නැහැ. හරිද? තුලිත රසායනික ප්‍රතික්‍රියාව දීලා තිබ්බේ නැහැ. ප්‍රතික්‍රියක සෙට් එකයි ප්‍රතිඵල සෙට් එකයි දුන්නා. ඔයාලට තනියෙන් මේ ටික ප්‍රතික්‍රියකයි ප්‍රතිඵලයි ලියාගෙන ප්‍රතික්‍රියාව තුලිතත් කරගෙන මෙන්න මේ විදිහට සීමාකාරී ප්‍රතික්‍රියකයක් හොයලා සෑදෙන ප්‍රතිඵල මොකක් හරි දී හොයන්න තිබ්බා. හරිද? අපි ගණන් හදනකොට ඒක බලන්න. හරිද? එතකොට සීමාකාරී ප්‍රතික්‍රියකය කියන්නේ ඔන්න ඔය කතාව. හරිද? එතකොට ඕක හොඳට ඔළුවේ තියාගන්න. ওই දේ හොඳටම ඔළුවේ තියාගන්න. එතකොට මේ වැඩේ මුල දාන්න ලේසි. හරිද? එහෙනම් තර ලකුණක් දාලා එහෙම ලියා ගන්න. තර ලකුණක් දාලා ලියා ගන්න. ප්‍රායෝගිකව කිසියම් නිෂ්පාදනයක් සිදු කරනු ලබන රසායනික ක්‍රියාවලියකදී ප්‍රායෝගිකව කිසියම් නිෂ්පාදනයක් සිදු කරන රසායනික ක්‍රියාවලියකදී ප්‍රායෝගිකව කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සිදු කරන රසායනික ක්‍රියාවලියකදී එම නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ තුලිත රසායනික ප්‍රතික්‍රියාවේ අඩංගු එම නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වන තුලිත රසායනික ප්‍රතික්‍රියාව තුල පවතින
ප්‍රතික්‍රියාව තුළ පවතින ප්‍රතික්‍රියකවල ආරම්භක මවුල ප්‍රමාණයන් සපයනු ලබන්නේ සෑම ප්‍රතික්‍රියකයක්ම සම්පූර්ණයෙන්ම වැය වන පරිදි නොවේ. සෑම ප්‍රතික්‍රියකයක්ම සම්පූර්ණයෙන්ම වැය වන පරිදි නොවේ. සෑම ප්‍රතික්‍රියකයක්ම සම්පූර්ණයෙන්ම වැය වන පරිදි නොවේ. ඊළඟ ලකුණ ඊට හේතුව මෙම ක්‍රියාවලිය ප්‍රායෝගිකව සිදු කරන ක්‍රියාවලියක් නිසා ප්‍රතික්‍රියක සම්පූර්ණයෙන්ම වැය වන පරිදි සියලුම ප්‍රතික්‍රියක සම්පූර්ණයෙන්ම වැය වන පරිදි එක් කිරීම අපහසු බැවිනි. හරි. ඊළඟ ලකුණ ඒ අනුව මෙම ප්‍රතික්‍රියක වලින් එක් ප්‍රභේදයක් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරනු ලැබේ. එනම් ආරම්භයේ එක් කරන ලද සියලුම මවුල ප්‍රමාණයන් මෙම ප්‍රතික්‍රියකයේ වැයවීම සිදුවේ. ඊළඟ ලකුණ මෙම ප්‍රතික්‍රියකය සීමාකාරී ප්‍රතික්‍රියකය ඉංග්‍රීසි වචනේ දාන limiting region ලෙස හඳුන්වන අතර සීමාකාරී ප්‍රතික්‍රියකය ලෙස හඳුන්වන අතර එමගින් ප්‍රතික්‍රියාව තුළ පවතින අනෙකුත් ප්‍රතික්‍රියකවල වැයවන ප්‍රමාණයන් සහ
ප්‍රතිඵලවල සෑදෙන ප්‍රමාණයන් තීරණය කරනු ලැබේ. ප්‍රතිඵලවල සෑදෙන ප්‍රමාණයන් තීරණය කරනු ලැබේ. ප්‍රතිඵලවල සෑදෙන ප්‍රමාණයන් තීරණය කරනු ලැබේ. හරි. ප්‍රතිඵලවල සෑදෙන ප්‍රමාණයන් තීරණය කරනු ලැබේ. හරි. දැන් පුතා මේ උදාහරණ දාන්න. ලියන්න. එක්සැම්පල් කියලා දාලා. පහත සඳහන් රසායනික ප්‍රතික්‍රියාව සලකමු. පහත සඳහන් රසායනික ප්‍රතික්‍රියාව සලකමු. මෙහි A සහ B හි ආරම්භක මවුල ලෙස පිළිවෙලින් A සහ B හි කැපිටල් A සහ B හි ආරම්භක මවුල ලෙස පිළිවෙලින් මවුල 4ක් සහ මවුල 3ක් තව 4ක් මෝල් සහ 3ක් මෝල් එකතු කරනු ලැබේ. ඒ අනුව දී ඇති තුලිත රසායනික ප්‍රතික්‍රියාවද සලකා සීමාකාරී ප්‍රතික්‍රියකය සොයාගෙන ඉතිරි වූ ප්‍රතික්‍රියකයේ ඉතිරි වූ මවුල ප්‍රමාණයත් C සහ D හි සෑදෙන මවුල ප්‍රමාණයත් නිර්ණය කරන්න. හරි. පුතා මේ ප්‍රතික්‍රියාව ලියන්න. මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න. දෙකක් A දන B. අනේ ඕනේ මේක සම්පූර්ණයෙන්ම ලියා ගන්න. දැන් කතාව තේරෙනවනේ. මවුල 4ක් මෙයාගේ දානවා. මවුල 3ක් මෙයාගේ දානවා. මේ දෙන දෙකට එක අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරනවා. හරි. ආරම්භක වෙලාවේ ඔයා B කෙනෙක් නා සම්පූර්ණයෙන්ම වැය වෙනවා කියලා හිතලා එයාගේ මවුල 3ක් වැය වුණොත් ඒගේ මවුල 6ක් වැය වෙන්න ඕනි කියලා තීරණය කරා. හැබැයි ඒගේ මවුල තියෙන්නේ 4යි. 6ක් වැය වෙන්න එහෙනම් ඒ තියෙන මවුල ප්‍රමාණය මදි. එහෙනම් B කෙනෙක් නා සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ නැහැ කියන එකවා තීරණය කරා. ඊට පස්සේ දැන් ඊළඟට A කෙනෙක් කෙනාගේ මවුල 4 සම්පූර්ණයෙන්ම වැය වෙනවා කියනවා උපකල්පනයට එනවා. එහෙම වුණොත් එයාගේ මවුල 4ක් වැය වුණොත් B ගේ මවුල වැය වෙන්න ඕන 2ක්. B ගේ මවුල 3කුත් තියෙන හින්දා මෙයාගේ මවුල 2ක් ලේසියෙන් වැය වෙන හින්දා ඔයාලට දැන් තීරණය වුණා A කෙනෙක් කෙනා සම්පූර්ණයෙන්ම වැය වෙනවා. ඉතිරි වෙන්නේ කවුද? B ගේ මවුල කිසියම් ප්‍රමාණයක්. ඒක මවුල 1ක් කියලා අපිට ආවා. ඊට පස්සේ C සහ D හි සෑදෙන මවුල ප්‍රමාණය තීරණය කරන්නෙත් කවුද? මේ සම්පූර්ණයෙන්ම වැය වෙච්ච ප්‍රතික්‍රියකය එයාගේ වැය වෙච්ච ප්‍රමාණය සලකලා ප්‍රතිඵලවල සෑදෙන ප්‍රමාණයන් අපි ඒ දෙන්න අදාළ සීමාකාරී ප්‍රතික්‍රියකයේ ස්ටොයිකියෝමීතික සංගුණකය සහ අදාළ ප්‍රතික්‍රියක ස්ටොයිකියෝමීතික සංගුණක අතර අනුපාත සලකලා හැදෙන ප්‍රමාණයන් තීරණය කරා. හරිද? ඒතර ওই විදිහට තමයි වැඩේ ගියේ. හරි? එතන මේක දාගන්න තමයි තියෙන්නේ. හරිද? ඔයාලා බුදේ මෙතන අර B ගේ මවුල ප්‍රමාණය අරගෙන වැඩේ තීරණය කරපු එකක් දාගන්න ඕනේ. හරිද?
B හි සම්පූර්ණ 3ක් මෝල් ප්‍රමාණයම වැය වේ කියන උපකල්පනය යටතේ මේක මෙයා සීමාකාරී ප්‍රතික්‍රියකය නොවෙන්න හේතුව මං පුන කිව්වා. ඒක ඔයා ලියන්න ඕනේ. ඒක කොහොමද ලියන්නේ මම ආයෙසරයක් කියන්නම්. ප්‍රතික්‍රියාවේ B ගේ මවුල 3ම වැය වුණොත් ඒකේ වැය වෙන්න ඕනේ මවුල 6ක්. හැබැයි ඉන්නේ ඒකේ මවුල 4ක් හින්දා B ගේ මවුල ඒ තියෙන ප්‍රමාණය මදි B ව සම්පූර්ණයෙන් වැය කරන්න. හරිද? ඒ හින්දා B සම්පූර්ණයෙන් වැය වෙන්නේ නැහැ කියන උපකල්පනය B සම්පූර්ණයෙන්ම වැය වෙනවා කියන උපකල්පනය අපි අහක් කරලා දැම්මා. ඊට පස්සේ තමයි අපි ඊව සලකන්න ගියේ. හරිද? එතකොට මෙයාව සම්පූර්ණ වැය වේ කියන උපකල්පනය වැරදි කියන එක මේ ප්‍රූෆ් කරන විදිහටවා මම කිව්ව දේ ලියන්න ඕනේ. මම මේ වීඩියෝ එකක් හින්දා වට පුනා මේක මේ රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් මම කිව්ව දේ. එනිසා ඒක බලලා තේරුම් නැත්නම් ආයෙ මේක බලලා ලියන්න. හරිද? මේකත් දාගන්න. හරිනේ. ඊට පස්සේ අපි බලමු තව පොඩි තියරි ටිකක් තියෙනවා. ඒ ටික කොහොමද කරන්නේ කියලා. හරි. හරි පුතේ. ඊළඟට අපිට බලන්න ඕනේ මේ සීමාකාරී ප්‍රතික්‍රියක ඇතුලින් ගණන් හදන්න ඕනේ. ගණන් හදන්න කලින් මම මේ කියන දේ චුට්ටක් ඔළුවේ තියාගන්න. මේක ඇත්තටම තියරියක් විතර උගන්වන්න ඕන දෙයක් නෙවෙයි උනට කමක් නැහැ. මේකට ඔළුවේ තියාගන්න. මේ කියන්නේ මොකක්ද කියන්නේ. හරිද? මේකේ මාතෘකාව විදිහට මෙහෙම ලියන්නකෝ. සෛද්ධාන්තිකව ලැබෙන ඵල සහ ප්‍රායෝගිකව ලැබෙන ඵල. හරි. සෛද්ධාන්තිකව ලැබෙන ඵල සහ ප්‍රායෝගිකව ලැබෙන ඵල. මේක තමයි අපේ ඊළඟ මාතෘකාව. හරි. මේක තියෙන සරල කාරණා. මෙහෙමයි. පුතේ දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රතික්‍රියාවක් ලියලා හරිද? අපි මම කලින් නිව්වේ. ප්‍රතික්‍රියාවක් ලියලා ප්‍රතික්‍රියාවේ මෙයාගෙන් මෝල් මෙච්චරක් දුන්නා, මෙයාගෙන් මෝල් මෙච්චරක් දුන්නා. සීමාකාරී සාධකයේ මෙයා. ඒතකොට මෙයාගෙන් මෙච්චරක් වැය වුණොත් මෙයාගෙන් මෙච්චරක් වැය වෙනවා. අනිත් මෙච්චර හැදෙනවා කියලා අපිට දැන් දෙයක් ගන්න පුළුවන්. හරිද? ඔය ඇත්තටම පුතේ අපි අර මේ කතාව අරගෙන ගියේ මේ තියරිටිකලිනේ. අපි දන්න තියරිත් එක්ක මේ කතාව අරන් යන්නේ. හැබැයි ඇත්තටම පුතේ මේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පරිසර උෂ්ණත්වය නැත්නම් පද්ධති උෂ්ණත්වය පීඩනය ඊට පස්සේ තව එක ප්‍රශ්න තියෙනවා නේ. ඔය එක ප්‍රශ්න අපි ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්නවා. කර්මාන්ත රසායන වල ඉගෙන ගන්නවා. එන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. ඔය එන්න පුළුවන් නොයෙකුත් ගැටලුත් එක්ක පුතා ප්‍රායෝගිකව අපි තියරිටිකලි අපි මේ කෙමිකල් රියැක්ෂන් එකක් ලියලා ඒකෙන් හැදෙන්න පුළුවන් ඵල ටික මෙච්චරයි කියලා ගත්තාට ප්‍රායෝගිකව අපිට එන්න පුළුවන් අර එරර්ස් හින්දා මොකක් වෙන්න පුළුවන්ද? ලැබෙන්න ඕනේ ඵල අර තියරිටිකලි අපි ගත්ත ඵල ප්‍රමාණයට වඩා ඇත්තටම අඩුයි. හරිද? අර අපිට එන එරර්ස් හින්දා මොකද්ද වෙන්නේ? තියරිටිකලි අපි දැන් තීරණය කරලා තියෙනනේ මෙච්චර ඵල මෙච්චර ඵල ප්‍රමාණයක් හැදෙන්න ඕනේ කියලා. අන්නේ හැදෙන්න ඕන ඵල ප්‍රමාණය ඇත්තටම අර මම ප්‍රායෝගිකව මේ කතාව කරන් ගියොත් අපිට සිද්ධ වෙන එරර්ස් හින්දා ඇත්තටම ওই ප්‍රමාණය හම්බෙන්නේ නැහැ. ඊට අඩු ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඒතර අපි මොකක් හරි ප්‍රතික්‍රියාවක් සෛද්ධාන්තිකව හිතලා කියන්නේ මම කියන්නේ තියරිටිකලි සෛද්ධාන්තික කියන කතාව කියන්නේ තියරිටිකලි. හරි අපි තියරි දැනුමත් එක්ක කතාව ගන්න හිතලා කිසියම් ඵල ප්‍රමාණයක් හොයාගත්තොත් ඒක ප්‍රායෝගිකව සිද්ධ කරලා අදාළ සංඝටකයේම මේ ඵල ප්‍රමාණය අපි ගණනය කරොත් අර සෛද්ධාන්තිකව අපි නිර්ණය කරපු ඵල ප්‍රමාණයට වඩා ප්‍රායෝගිකව නිර්ණය කරපු ඵල ප්‍රමාණය අඩුයි. ඒක අඩු වෙන්න හේතුව මොකක්ද කියන්නේ? ওই පරීක්ෂණයක් ඔය ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනකොට අපිට උෂ්ණත්ව සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්, පීඩනීය සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්, මානුෂීය ගැටලු වෙන්න පුළුවන් නේ. يعني human errors වෙන්න පුළුවන්. ඔය එක ප්‍රශ්න තියෙනවා. එතකොට ඒවා සලකලා බලලා තමයි ප්‍රායෝගිකව ඵලයක් එළියට එන්නේ. තියරිටිකලි ඔය මුකුත් බලන්නේ නැහනේ. සියලු දේම පරිපූර්ණයි කියලා හිතලා තමයි අපි දේවල් කරන්නේ. තේරුණානේ? එතකොට විභාග මට්ටමේ මේ වගේ සම්බන්ධව ගණන් අහලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක්
මේක සයන්ස් සබ්ජෙක්ට් එකක් නේ ප්‍රායෝගික පැත්තට බරයි. හරිද? එතන මේ වගේ සම්බන්ධයෙන් ළමයිට පොඩි දැනුමක් තියෙන්නත් ඕනේ ගණන් හැදීම සම්බන්ධයෙන්. හරිද? එතකොට ඇත්තටම මොකද්ද වෙන්නේ? කිසියම් සංඝටකයක කිසියම් සංඝටකයක කිසියම් සංඝටකයක හරි කිසියම් සංඝටකයක සෛද්ධාන්තික ඵලය ඵල ප්‍රමාණය වැඩි ප්‍රායෝගිකව ලැබෙන ඵල ප්‍රමාණයට වඩා හරිද මේ තියරිටිකලි අපි වැඩේ කරොත් මේ ප්‍රැක්ටිකලි වැඩේ කරොත් හරි ප්‍රැක්ටිකලි වැඩේ කරොත් හරි එතකොට මම මේ කියන කතාව තේරුම් ගන්න. එතකොට මේක වැඩි වෙනස් වෙන්න හේතුව මම මොකක්ද කිව්වේ? මේක මෙහෙම වෙන්න හේතුව මොකක්ද? සෛද්ධාන්තිකව අපි මේ දේ සිද්ධ කරන්නේ පරිපූර්ණ තත්ත්වයකටදී. සෛද්ධාන්තිකව ගණනය කිරීම සිදු කරනු ලබන්නේ පරිපූර්ණ තත්ත්ව සලකා වේ. හරිද? නමුත් මොකද්ද වෙන්නේ? නමුත් ප්‍රායෝගිකව විවිධ එරර්ස් කියන්නේ ගැටලු පැන නැගීම නිසා ලැබෙන ඵල ප්‍රමාණය අඩු වේ. හරිද? එතකොට මොනවද මේ ප්‍රායෝගික ගැටලු? උෂ්ණත්ව සම්බන්ධ ගැටලු, පීඩන සම්බන්ධ ගැටලු, හියුමන් එරර්ස් එහෙම නැත්නම් අපි මේ වැඩේ කරද්දී අපිට සිද්ධ වෙන්න පුළුවන් ගැටලු තියෙනවා. අපේ අතින් වෙන්න පුළුවන් වැරදි තියෙනවා. ඒ එක දේවල් හින්දා ලැබෙන ඵල ප්‍රමාණය ප්‍රායෝගිකව අඩු වෙනවා. ඒක ඇත්තටම එහෙම තමයි. හරිද? ඒතර අපි ලැබෙන්න හිතන් ඉන්නේ මෙච්චර වුණාට ඊට වඩා ටිකක් අඩු ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. හරිද? එතකොට ওই සම්බන්ධය තමයි මේ කතාවේ යන්නේ. හරිද? එතකොට මම මේ කාරණාව මාතෘකා ලියලා දැම්මනේ. ඒතකොට කිසියම් සංඝටකයක සෛද්ධාන්තික ඵල ප්‍රමාණයට වඩා ප්‍රායෝගික ඵල ප්‍රමාණය අඩුයි කියලා ලියලා මෙන්න මේ කතාව ටික ලියන්න. ඊට පස්සේ ප්‍රායෝගිකව එන්න පුළුවන් ගැටලු මොනවද කියලා ලියන්න. එතකොට ප්‍රායෝගිකව ගැටලු මොනවද කියලා ලියලා ගැටලු කියලා මොනවද ගැටලු එන්න පුළුවන්. උෂ්ණත්ව ගැටලු, පීඩන ගැටලු, මානුෂීය ගැටලු මේවා තමයි එන්න පුළුවන් අපිට ගැටලු. මේවා හින්දා තමයි මේ ප්‍රායෝගික ඵල ප්‍රමාණය සෛද්ධාන්තික ඵල ප්‍රමාණයට වඩා අඩු වෙන්නේ. හරි? උදාහරණ දැන් ඔයාලට දැන් තේරුණා සෛද්ධාන්තික තියරිටිකලි අපිට හම්බ වෙන ඵලදාවට වඩා ප්‍රායෝගික ඵලදාව අඩුයි. එතකොට අපිට ඵලදා ප්‍රතිශතයක් කියලා දෙයක් කතා කරන්න පුළුවන් නේද? ඵලදා ප්‍රතිශතය. ඵලදායිතා කියලා කියමු අපිට. ඵලදායිතා ප්‍රතිශතය. ඵලදායිතා ප්‍රතිශතය කොහොමද ගන්නෙ? සෛද්ධාන්තික ඵල ප්‍රමාණය
උඩට දානවා. ප්‍රායෝගික ලැබුණු බල ප්‍රමාණය. ಗುಣ කරන්න 100ට 100න්. හරිද? ඵලදායීතා ප්‍රතිශත නැත්නම් ප්‍රතිශත ඵලදාව කියලාත් කියන්න පුළුවන් මේකනේ. තවම ප්‍රතිශත ඵලදාව ප්‍රතිශත ඵලදාව. හරි. එතකොට මෙන්න මේකත් කොටු කරගන්න. හරි. එතකොට අපි මේ සම්බන්ධයෙන් ගණන් ටික හදමු. හරි. හරි පුතා. මේක තමයි අපේ ගාන. මේ ගානේ ඔක්කොම ටික ගොඩ දා ගන්න පුළුවන්. ගාන කියනවා පහත දී ඇති තුලිත රසායනික ප්‍රතික්‍රියාව සලකන්නලු. හරිද? දීලා තියෙන රසායනික තුලිත රසායන ප්‍රතික්‍රියාව මේකනේ. පේන්නේ නැත්නම් ඔන්න මම කොටු කරා. දැන් ලොකු ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා. හරි. මේ තුලිත රසායනික ප්‍රතික්‍රියාව ඇතුලේ ඉන්නවා අපට පේන පුතා KiO3 පොටෑසියම් අයඩේට් ඝන පොටෑසියම් අයඩයිඩ් ඝන සහ සල්ෆියුරික් අම්ලය ඉන්නවා. හරිද? එතකොට දැන් මේකෙදී ප්‍රතික්‍රියකවල එකතු කරපු ලද මවුලු ප්‍රමාණයන් ඩිරෙක්ට් මට දීලා නැහැ. මෙයාලා ඝන හින්න මෙයාලා ස්කන්ධ දීලා තියෙනවා. මේක ජලීය ද්‍රාවණයක් හින්දා මෙයාගේ සාන්ද්‍රණය සහ එකතු කරපු ජල පරිමාව දීලා තියෙනවා මේ. මෙන්න මේවා තමයි වැදගත්. මෙන්න මේ ටික තමයි අපිට වැදගත් තියෙන්නේ. මේ කාගෙද කියන්නත් වැදගත් වෙනවා නේ. හරි. හරි. එතකොට මෙයාගේ මූල ප්‍රමාණය මට හොයා ගන්න පුළුවන්. සාන්ද්‍රණය සහ පරිමාව දන්නවා. මෙයාගේ ස්කන්ධය සහ මෙයාගේ ස්කන්ධය දීලා තියෙන ඉඳ එයාගේ මූල සංඛ්‍යා හොයා ගන්න ක්‍රමය අපි දන්නවා. හරි. මම ගන්නත් ටිකක් අමාරු කියලා අපිට තේරෙනවනේ කොහොමද? එතකොට මම ටිකක් ලොකුවට අමාරු දීලා දෙනවා. විභාග මට්ටමේ කොහොම අමාරු ගණන් දීලා නැහැ. අපි විභාග මට්ටම ගණන් හදලා බලමු. හරිද? දැන් එහෙනම් පුතා අපි වෙන වෙනම මූල සංඛ්‍යා ටික හොයමු. මුලින්ම සීමාකාරී ප්‍රතික්‍රියක හොයාගන්න කලින් මේ එක එක්කෙනාගේ ප්‍රතික්‍රියා කරපු මූල ප්‍රමාණ ටික එකතු කරපු ලද මූල ප්‍රමාණ ආරම්භක මූල ප්‍රමාණ ටික හොයාගන්න ඉපැයි. එහෙනම් මුලින්ම මම හොයාගන්න උත්සාහ කරනවා දැන් එකට උත්තරේ ගන්න හදන්නේ H2SO4 මවුල. H2SO මවුල හොයන්නේ කොහොමද? සාන්ද්‍රණයක් සහ පරිමාවක් දීලා තියෙන්නේ. අපි දන්නවා C සමාන n බෙදීම V. එහෙනම් n උක්ත කරගත්තොත් C වතාවක් V වලින් මට මවුල සංඛ්‍යාව ගන්න පුළුවන්. C 0.1.2 මවුල ඝන ඩෙසිමීටරට පරිමාව ඝන සෙන්ටිමීටර 50ක් 1000න් බෙදන්න ඕනේ ඝන ඩෙසිමීටර ගන්න. මේකට මේ කපලා ගියා. ඒතර බිඳුවට බිඳුවක් කැපුණා. 5 වරක් 1.2 කියන්නේ 6යි. 100න් බෙදුනම 0.06ක් මවුල කියලා එනවා. හරි. එකක් හරි. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ KiO3 නැත්නම් පොටෑසියම් අයඩේට් මවුල. හරිද? KiO3 සහ මෙයාගේ ස්කන්ධනේ පුතා දීලා තියෙන්නේ. ස්කන්ධ දීලා තිබ්බොත් අපි කොහොමද ඒ தත්ත ටික මේව කරගන්නේ මවුල සංඛ්‍යාව ගන්න. මෙහෙමනේ. මৌলিක ස්කන්ධය සමානයි ග්‍රෑම් ස්කන්ධ බෙදීම මවුල ගණන. එහෙනම් මෙතනදී KiO3 KiO3 මවුල හොයන්න මොකද කරන්නේ අපි? n උක්ත කරගන්න ඕනේ m බෙදීම m. සිම්පල් m බෙදීම කැපිටල් M. සිම්පල් M KiO3 ගේ සිම්පල් ස්කන්ධය මේ ග්‍රෑම් ස්කන්ධය ග්‍රෑම් 8.56යි. KiO3 මৌলিක ස්කන්ධය හොයාගන්න ඕනේ. ඒක හොයමු. පොටෑසියම් 39යි. පොටෑසියම් 39යි. අයඩීන් 127ක් හරිද? මෙතන උන් ඊට පස්සේ දාගන්න අයඩීන් 127ක් තියෙනවා. මෙයාගේ 16 වරක් 3 48ක් තියෙනවා. 9 7 16 8යි 24යි දෙකක් ඉදිරි 3යි 2යි 5යි 2යි 7යි 7යි 4යි 11යි එකක් ඉදිරි 2යි 214යි ග්‍රෑම් මවුලට කියලා එනවා. එහෙනම් මෙතනින් දාන්න ඕනේ 214 214ක් ග්‍රෑම් මවුලයට. එතකොට ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා මේක සුළු වෙනවනේ 8.56 වල ලියා ගන්න පුළුවන් නේ ඕන මෙහෙම. කොහොමද? 856 වතාවක් 10 රින් 2 සුළු කරන්න අමාරු වෙන මම කියන්නේ. හරිද? 856 10 රින් 2. එතකොට 214ට 1යි 856ට 4යි. උත්තරේ එනවා 4 වතාවක් 10 රින් 2 කියන්නේ 0.04ක් මවුල.
හරි. ඊට පස්සේ පොටෑසියම් අයඩයිඩ් මවුල ගන්න හොයන්න ඕනේ. කියන්නේ Ki මවුල හොයන්න ඕනේ. Ki මවුල හොයන්න කලින් ක්‍රමයේම තමයි පාවිච්චි කරන්නේ. ග්‍රෑම් ස්කන්ධය බෙදන්න ඕනේ මৌলিক ස්කන්ධයෙන්. ග්‍රෑම් ස්කන්ධය මට දීලා තිබ්බා 8.3යි ග්‍රෑම් බෙදීම මৌলিক ස්කන්ධය හොයාගන්න ඕනේ. පොටෑසියම්ගේ 39යි අයඩීන්ගේ 127යි මේ එකතු කරොත් එහෙම කීයද 9යි 6යි 6යි 1යි 166යි ග්‍රෑම් මවුලයට. එතකොට මෙතනදී මෙතන දාන්න ඕනේ 166යි ග්‍රෑම් මවුලයට. මේක සුළු අපි අර කලින් විදිහට හදාගමු. මම හදාගන්නම් 830යි 10 රින 2ක් ග්‍රෑම් විදියට. ග්‍රෑම් ටු ග්‍රෑම් සුළු වුණා. එතන 166යි පහක් තියෙනවනේ 1යි එතනට 5යි. එතකොට උත්තරේ 0.05යි මවුල. ඔන්න එහෙනම් අපේ ප්‍රතික්‍රියාව ඇතුලේ ඉන්න එක එක ප්‍රතික්‍රියකවල මවුල සංඛ්‍යා ටික මම හොයාගත්තා. එක එක ප්‍රතික්‍රියක මවුල සංඛ්‍යා ටික මම හොයාගත්තා. හරිද? දැන් මම මේ ටික මකනවා. අමතක වෙන හින්දා මට අග්ගා මෙතන මවුල් ටික දාගන්නම් ඈ. මේකගේ ඉන්නවා 0.06ක්. මේකගේ ඉන්නවා 0.04ක්. මේකගේ ඉන්නවා 0.05ක් ඈ. දැන් මම මේක මකනවා බෝඩ් එකේ ඉඩම දෙන්න. දැන් අපි සීමාකාරී ප්‍රතික්‍රියක හොයන්න තමයි යන්නේ. හරි. එලියා ගන්න 3ක් H2SO4 KiO3 5ක් Ki 3ක් I2 3ක් H2O 3ක් K2SO4. හරි. ඒ ආරම්භක මවුල. ආරම්භක මවුල. හරි. මෙයාගේ ආරම්භක මවුල කීයද? 0.06යි. මෙයාගේ 0.04යි. මෙයාගේ 0.05යි. දැන් ප්‍රතික්‍රියක තුනක් තියෙනවා. තුනෙන් අපේ සීමාකාරී ප්‍රතික්‍රියකේ කවුද කියලා හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ? ඉතල එක එක අරගෙන බලමු. හරිද? මම මෙයාගෙන් පටන් ගන්නවා වැඩේ. අපි මොකක්ද උපකල්පනය කරන්නේ? මේ තියෙන ආරම්භක මවුල ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වැය වෙනවා කියලා හිතලා තමයි බලන්නේ. සම්පූර්ණයෙන් වැය වෙන විදියට ආවොත් ඒක තමයි සීමාකාරී ප්‍රතික්‍රියක. එහෙම වෙන්නේ නැත්නම් ඒ ආකාරයෙන් වෙනවා. හරි. දැන් බලමු. මොකද දැන් මෙයාගේ සම්පූර්ණයෙන් මෙහා වැය වුණොත් 0.06ක් වැය වුණොත් මේ උපකල්පනයක් පමණයි. හරිද? මේ දෙන්න අතර අනුපාතය 3ට 1යි. යටලියම 5යි. කොහොම 3ට 1යි අනුපාතය. එවනොත් එහෙනම් මෙයාගේ මවුල තියෙන්න ඕන කීයක්ද? මේකෙන් 3න් එකක් නේ. කියන්නේ මෙයාගේ මවුල වැය වෙන්නේ 0.02ක්. අවුලක් නැහැනේ. 0.04ක්ම ඉන්නවා. අවුලක් නැහැ. මෙතනදී මේක සම්පූර්ණයෙන් වැය වෙනවා. මෙතන අවුලක් නැහැ. මේ දෙක සලකන්න. හැබැයි මෙතන බලද්දි මෙයාගේ කීයක් තියෙන්න ඕනද? මෙයාගේ තියෙන්න ඕනේ ප්‍රමාණය බලමු 0.06 වතාවක් වැය වෙන්න ඕනේ ප්‍රමාණය දැන් බලන්න යන්නේ. මෙතන 2යි කීයක් තියෙන්න ඕනේ? මෙතන තියෙන වැය දැන් මෙයාගේ 0.06ක් වැය වුණොත් මෙයාගේ වැය වෙන ප්‍රමාණය තමයි දැන් මේ හොයන්නේ. ඒක එනවා පුතා අපිට ඍණ උත්තරයේ දෙවරක් 0.1යි මවුල. ඒක 0.1යි මවුල ප්‍රමාණයක් මෙයාත් දෙක මෙයා වැය වෙන්න ඕනේ. හරිද? ඉතින් මෙයාගේ මේ සම්පූර්ණ ප්‍රමාණයෙන් වැය වුණොත් මෙයාගේ ඍණ 0.02ක් වැය වෙන්න ඕනේ. Ki ගේ 0.1ක් වැය වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නේ මොකද්ද? මෙයාගේ නම් 0.02කට වඩා වැඩි ප්‍රමාණයක් හිටියා. හැබැයි මෙයාගේ ඉන්නේ 0.05යි අවශ්‍යතාවය 0.1ක්. එන භාගයක් ඉන්නේ ඊට වඩා තව භාගයක් වැඩි තව ප්‍රමාණයක් ඕනේ. එහෙනම් මෙතනදී ඔයාලට තේරෙනවා මෙයාගෙන් වැය වෙන්න තියෙන ප්‍රමාණය මදි. ඒ හින්දා මෙයා සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ නැහැ. හරිද? මෙයා සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ නැහැ. මම අය කියන්නම්. උපකල්පනය කරන්නේ මෙයාගේ සම්පූර්ණයෙන්ම වැය වුණා කියලා හිතලා එහෙම වුණොත් මෙයාගේ මේ දෙන්න අතර අනුපාතය සලකලා 3ට 1යි නම් මෙයාගේ ඍණ 0.06 වැය වුණොත් මෙයාගේ වැය වෙන්නේ 0.02ක්. ඒක එතකොට ඒ දෙක බලකද්දී අවුලක් නැහැ. KiO3 ගේ 0.04ක් ඉන්නවා. වැය වෙන්න ඕනේ 0.02යි. අවුලක් නැහැ. ගැටලුවක් නැහැ.
හැබැයි KIත් එක්ක වැඩේ බලන්න යනකොට මේ දෙන්න අතර අනුපාතය 3ට 5යිනේ. එතකොට ස්ටොයිකියෝමීතිය සලකලා මෙයාගේ වැය වෙන්න ඕනේ මවුල සංඛ්‍යාව මම හෙව්වම මට එනවා 0.1. හැබැයි තියෙන්නේ 0.05ක්. අන්න දැන් ප්‍රශ්නයක් මෙයාගේ වැය වෙන්න තියෙන ප්‍රමාණය මදි. එහෙනම් මෙයා සම්පූර්ණයෙන්ම වැය වෙන ප්‍රතික්‍රියකය නෙමෙයි. එහෙනම් මෙයා අපිට අයින් කරලා දාන්න වෙනවා. දැන් වැඩි හරියන්නේ නැහැ. ඊළඟට මෙයා බලමු. මෙයා සම්පූර්ණයෙන් වැය වෙනවා කියන උපකල්පනය තමයි ඉන්නේ. එහෙම වුණොත් 1ට 3යිනේ. මෙයයි කීයක් තියෙන්න ඕනද? මේ වගේ 3 ගුණයක්. ඒ කියන්නේ 0.03 ගුණයක් කියන්නේ 3ෙන් ගුණ වෙනවා. 1යි 2යි. මෙයාගේ මෙච්චරක් වැය වෙන්න ඕනේ. මෙයාගේ 5 ගුණයක් නේ. ඒ කියන්නේ 0.2. තියෙන්නේ මෙච්චරයි, මෙයාගේ තියෙන්නේ මෙච්චරයි. දෙන්නම තියෙන ප්‍රමාණ මදි. ආරම්භයේ තියෙන ප්‍රමාණ මදි. වැය වෙන්න ඕන ප්‍රමාණ වලට වඩා. ඒ හින්දා මෙයත් සම්පූර්ණයෙන් වැය වෙන ප්‍රතික්‍රියකේ නෙමෙයි. එහෙනම් අපිට තව එකයි ඉතුරු වෙලා තියෙන්නේ. එයාව සලකලා තමයි වැඩි කරන්න යන්නේ. දැන් මෙයා සැලකුවොත් 0.05ක්. එහෙනම් මෙයාගේ වැය වෙන්නේ යකින් 5න් එකක්නේ. ඒකෙන් 5න් එකක්නේ. ඒ කියන්නේ 0 වැය වෙන්නේ 0.0යි. මේකෙන් 5න් එකක්නේ වැය වෙන්න ඕනේ. ඒතර මෙයාගේ වැය වෙන්න ඕනේ මේකෙන් කියන්නේ. මෙයාගේ වැය වෙන්නේ 0.03ක්. බලන්න තියෙනවා 6ක් අවුලක් නැහැ මේක වැය වෙන්න පුළුවන්. තියෙනවා 0.4ක් අවුලක් නැහැ මෙයා වැය වෙන්න පුළුවන්. එහෙනම් අපේ මෙතනදී සම්පූර්ණයෙන්ම වැය වෙන ප්‍රතික්‍රියක වෙන්නේ කවුද පුතා? මෙන්න මේ KI. දැන් මෙයා සම්පූර්ණයෙන්ම වැය වුණා. මෙයාගේ ඉතුරුයි 0.03ක්. මෙයාගේ ඉතුරුයි 0.03ක්. මෙයාගේ ඉතුරු මේ ඉතිරි මවුල. හරි. එහෙනම් අපේ සීමාකාරී ප්‍රතික්‍රියක අපි හොයාගත්තා. ඒ තමයි ජයග්‍රාහී KI. හරි. දැන් අපිට කියන I2 ප්‍රායෝගිකව ලැබුණු ප්‍රමාණය 0.018යි නම් I2 ගේ ප්‍රතිශත ඵලදායක. ඒ කියන්නේ දැන් පුතා මේ වැඩේ යන්නේ තියරිටිකල්නේ සෛද්‍යාන්තිකවයි. මේ දීලා තියෙන්නේ ප්‍රායෝගිකව ගණනය කරොත් එන අගය. I2 සඳහා එන මවුල ප්‍රමාණය. දැන් මම හොයන්න ඕනේ සෛද්‍යාන්තිකව තියරිටිකලි කොහොමද I2ට එන්නේ කොච්චර මවුල ප්‍රමාණයක්ද කියලා. දැන් අපි සෑදෙන ඵල ප්‍රමාණය හොයන්නේ කවුරු මත පදනම් වෙලාද? මෙන්න මේ අපේ සීමාකාරී ප්‍රතික්‍රියකයේ වැය වෙච්ච ප්‍රමාණය සලකලා. ඒතර මේ දෙන්න අතර අනුපාතයත් 5ට 3යි. ඒතර මෙයාගේ වැය වෙච්ච ප්‍රමාණය වාගේ මෙතන මෙයාත් 5ට 3යි. මෙයාගේ වැය වෙච්ච ප්‍රමාණය වගේ ප්‍රමාණයක් මෙයාගේ හැදෙන්න ඕනේ. අනුපාත සලකලා ගත්තොත්. ඒතර මෙයාගේ හැදෙන්න ඕනේ ධන 0.03ක්. මෙයාගේ මෙච්චර ප්‍රමාණයක් හැදෙන්න ඕනේ. ධන කියලා දැම්ම හැදෙනවා කියන්නේ. හරිද? එහෙනම් ඔයාට දැන් වැඩේ තේරෙනවා මේ ප්‍රායෝගිකව මේක තේරුම් නැතුණත් මේක ඔලුවට යන්න ඕනේ. දැන් මෙයා හැදෙන්න ඕනේ 0.03ක් හැදිලා තියෙන්නේ 0.1යි. මේ දිනේ ප්‍රායෝගිකව අපිට හම්බෙන I2 ප්‍රමාණය මේ තියෙන්නේ තියරිටිකලි මේ යන විදියට පරිපූර්ණ විදියට මේ සීන් එක වුණා නම් හැදෙන I2 මවුල ප්‍රමාණය. හරිද? එහෙනම් දැන් I2 ප්‍රතිශත ඵලදායක හොයන්න තියෙන්නේ කොහොමද හොයන්නේ? දෙවෙනි එකට උත්තරේ I2 ප්‍රතිශත ඵලදායක මවුල සංඛ්‍යා ඇසුරින් කරගෙන යන ස්කන්ධ හොයන්න ඕනේ. මෙයාගේ මවුල 3ක් හම්බෙලා තියෙනවා 0.03ක්. මෙයාගේ තියෙන්නේ 0.01ක්. වැඩි කරන්න 100ට 100න්. හරිද? වැඩි කරන්න 100ට 100න්. එතකොට මෙතනට 1යි මෙතනට 0.6ක් එනවා. එතකොට උත්තරේ 160ක් කියලා එනවා. උත්තරේ නම දා 160ක් කියලා. හරිද? මේ හොඳ ගානක්. මේක කොට දාගත්ත කියන හොත අපිට මෑත කාලිනව ආපු විභාග ගැටලු හදනවා කියන එක ඉතාම ලේසි. හරිද? ඉතාම ලේසි. අපි තර විභාග ගැටලු ටික කතා කරමු. මේ තමයි මම දෙන ගාන. මේ ගානෙන් ඔක්කොම දීර ටික කවර්. මේ ගාන තේරුම් නැත්නම් වීඩියෝ එක තව පාරක් බලන්න. නැවත හදන්න. ඊට පස්සේ අපි විභාග ගැටලු ටික කතා කරමු. හරි?